ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් අද මම අලුත් වීඩියෝ සීරීස් එකක් කරන්න කියලා හිතුවා ඉංග්‍රීසි සම්බන්ධව. ඉතින් මේක තේරෙන සිංහලෙන් තමයි ඔයගොල්ලන්ට මම උගන්වන්නේ. ඔයගොල්ලන්ට හරි ලේසි ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉතින් මම මේ ඔයාලට ලේසියෙන්ම ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙක්ට මුල ඉඳන්ම කොහොමද ඉංග්‍රීසි එකින් එක ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ආකාරය මම ඕගොල්ලන්ට ග්‍රැමර් පුරුදු කරන්නම්. ඉතින් අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මගේ channel එකට join වෙන්න. අද තමයි මේ සම්බන්ධව ඉංග්‍රීසි lesson සම්බන්ධව පළවෙනි වීඩියෝ එක දාන්නේ. හරි, පළවෙනි වීඩියෝ අපි මම මේකේ කතා කරන්නේ simple present tense ගැන. ඉංග්‍රීසි වචනවල වාක්‍ය ගත්තහම කාල තුනකට බෙදෙනවා. present tense, future tense, past tense. present tense කියන්නේ වර්තමාන, future tense කියන්නේ අනාගතය, past tense කියන්නේ අතීතය. ඉතින් ওই කාල තුනට තමයි අපි එදිනෙදා කරන වැඩ හැම දෙයක්ම අපි ප්‍රකාශ කරනකොට ලියනකොට ස්පෝකන් ඉංග්ලිෂ් වලදීත් රයිටින් වලදීත් හැම වෙලේම ওই කාල තුනට තමයි හැම දෙයක්ම අදාළ වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකේ මම ඕගොල්ලන්ට කතා කරන්නේ simple present tense. හරිද? simple present tense කිව්වහම මොකක්ද කියලා මම එකින් එක ඕගොල්ලන්ට කතා කරනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ඕගොල්ලන් ඉල්ලනවා. හරි, simple present tense. simple present tense කියන්නේ සරල වර්තමාන කාල වාක්‍ය. ඒ කියන්නේ මේක අපි කැටගරි 4කට බෙදෙනවා. මේ සරල වර්තමාන කාල වාක්‍ය නිතර සිදුවන ක්‍රියාවන් අපි ප්‍රකාශ කරන්නේ සරල වර්තමාන කාල වාක්‍ය වලින්. ඊට පස්සේ සත්‍ය තොරතුරු, සන්ධිස්ථානික ක්‍රියාවලියෙන් එකේ ක්‍රියාවන්, සන්ධිස්ථානීය වචන, මේ ආකාරයේ ක්‍රියාවන් 4ක් මේවා ප්‍රකාශ කරන්න තමයි අපි ලියන්න simple present tense භාවිතා කරන්නේ. හරිද? එතකොට ඔයගලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝ යටින් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් මේකට රිප්ලයි කරනවා මේ වලට. හරිද? ඊට පස්සේ අපි මේකේ මම එකින් එක කතා කරනවා. අද පළවෙනි වීඩියෝ එක මම නිතර සිදුවන ක්‍රියාවන්. හරිද? ඒවා මොනවාද කියලා simple present tense වලින් ඔයගලන්ට කියලා දෙන්නම්. දිනපතා ක්‍රියාවන්. හරිද? පළවෙනි එක habits and routines. මේ වගේ දේවල් තමයි අපි simple present tense වලින් කතා කරන්නේ. හරි. simple present tense වල subject එක අපි ඕන වාක්‍යයක බැලුවම තියෙනවා ඕන වාක්‍ය නෙමෙයි සමහර වාක්‍ය වල තියෙනවා subject එක. ඒ කියන්නේ කර්තෘ. කර්තෘ කියන්නේ ක්‍රියාව කරන පුද්ගලයා. හරිද? subject එක කියන්නේ ක්‍රියාව කරන පුද්ගලයා. කර්තෘ කියලා තමයි අපි හඳුන්වන්නේ. subject එක කියන්නේ කර්තෘ. ඒක singular. singular කියන්නේ ඒක වචන. plural කියන්නේ බහුවචන. හරිද? ඒක වචන නම් අපි verb එක, ඒ කියන්නේ ක්‍රියාව අනිවාර්යෙන් s අකුර තමයි එකතු කරන්නේ. හරිද? ක්‍රියාවට s අකුරක් එකතු කරලා තමයි අපි verb එකට s අකුරක් එකතු කරලා තමයි මේක ලියන්නේ. subject එක singular නම්, ඒක වචන නම් ක්‍රියාවට s අකුරක් එකතු කරනවා. subject singular verb එක. හරිද? subject singular නම් verb එකට s අකුරක් එකතු කරනවා. ක්‍රියාව කරන පුද්ගලයා ඒක වචන නම් ක්‍රියාවට s අකුරක් එකතු කරනවා. හරි. අපි example ටිකක් අරගෙන බලමු මේක කොහොමද වෙන්නේ කියලා. හරිද? She reads a book every night. ඇය සෑම රාත්‍රියකම පොතක් කියවයි. She reads a book every night. ඇය කියන්නේ ඒක වචන read තමයි එන්නේ ක්‍රියාව. කියවනවට s අකුරක් අපි දාලා තියෙනවා book every night. හරිද? හැම රාත්‍රියකම පොතක් කියවනවා. He drinks coffee in the morning. ඔහු උදේ කෝපි බොනවා. හරිද? මේකෙත් ඔහු he
he කියන්නේ ඒක වචන. ඒක වචන කර්තෘ ඒක වචන නිසා අපි ක්‍රියාවට s අකුරක් දාලා තියෙනවා verb එකට. He drinks coffee in the morning. The cat sleeps on the sofa. බලලා සෝෆා මත නිදාගනී. The cat පූසා sleeps මේ කර්තෘ සබ්ජෙක්ට් එක ඒක වචන නිසා අපි verb එකට s අකුරක් යොදලා පාවිච්චි කරනවා on the sofa. Sleeps on the sofa. My brother plays football after school. මගේ සහෝදරයා පාසලෙන් පසු පාපන්දු ක්‍රීඩා කරනවා. My brother සබ්ජෙක්ට් එක ඒක වචනයි ක්‍රියාව verb එකට අපි s අකුරක් දාලා වාක්‍ය ලියලා තියෙනවා. My brother plays football after school. The teacher writes on the board. ගුරුවරයා පූර්වේ ලියයි. The teacher ඒක වචන කර්තෘ ඒක වචනයි writes ලියනවාට කියන්නේ write s අකුරක් දාලා තියෙනවා අපි verb එකට writes වෙලා තියෙනවා on the board ගුරුවරයා පුවරුවේ ලියයි. A baby cries when it's hungry. බඩගිනි වූ විට දරුවා අඬයි. A baby දරුවා cries වෙලා තියෙනවා cry කියන එක තමයි verb එක s අකුරක් එකතු කරලා තියෙනවා අපි දරුවා නිසා when it's hungry එයාට බඩගිනි වූ විට. A doctor treats sick people. doctor රෝගී පුද්ගලයන්ට ප්‍රතිකාර කරනවා. The doctor ඒක වචනයි treat කියන එකට s අකුරක් අපි එකතු කරලා treats වෙලා තියෙනවා verb එක sick people. My mother cooks delicious meal. මගේ අම්මා රසට කෑම උයනවා. My mother ඒක වචනයි ක්‍රියාව cook s අකුරක් අපි එකතු කරලා තියෙනවා cooks වෙලා තියෙනවා delicious meals. හරි. ඉතින් ඔන්න ඔහොම තමයි සරල වර්තමාන කාල වාක්‍ය අපි එදිනෙදා වෙන දේවල් ප්‍රකාශ කරන්නේ. ඉතින් ඔයාලා හිතනවා නම් මේ ක්‍රමය මම ඔයගලන්ට උගන්වන විදිය හොඳයි කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. ඕගොල්ලෝ මේ වගේ ලියන වාක්‍ය ලියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. මම හරිද වැරදිද බලලා රිප්ලයි කරන්නම් ඔයාලා හැමෝටම. හරි. දැන් අපි මේ ඒක වචන කතා කරේ අපි බලමු බහුවචන වලට කොහොමද එන්නේ කියලා. හරිද? මේ ඔයගලන්ට පේන ඔක්කොගෙම අපි verb එකට s අකුර දාලා තමයි ලියලා තියෙන්නේ ඒක වචන වලට. හරිද? හරි. ඊට පස්සේ අපි බලමු බහුවචන. බහුවචන කියන්නේ කර්තෘ. හරිද? සබ්ජෙක්ට් එක කරන කෙනා බහුවචන නම් අපි ක්‍රියාව නිකන් ලියන විදිහට ලියනවා s අකුරක් දාන්නේ නැහැ. හරිද? දැන් මේකේ බලමු they slow the problems. මේකේ කර්තෘ ඇවිල්ලා they. ඔවුන් slow the problem. ඔවුන් ප්‍රශ්න විසඳනවා. හරිද? එතකොට මේකේ කර්තෘ බහුවචන නිසා they කියන්නේ කර්තෘ ඒක බහුවචනයි slow කියන්නේ විසඳනවා. ඒකට අපි s එකක් දාලා නැහැ. විසඳනවා කියලා නිකම්ම ලියලා තියෙනවා. they slow the problems. they play soccer on Saturday. ඔවුන් ෆුට්බෝල් ගහනවා සෙල්ලම් කරනවා සෙනසුරාදා. හරිද? එතකොට මේකේ they කියන එක බහුවචනයි කර්තෘ. එතකොට ක්‍රීඩා කරනවට අපි කියන්නේ play. ඒක මේ විදිහට අපි ලියලා තිනවා. they play soccer on Saturday. they go temple. ඔවුන් පන්සල් යනවා. මේක සරල වර්තමානය කියන්නේ දිනදා අපි කියන වාක්‍යයක්. හරිද? එතකොට මේක කර්තෘ බහුවචන නිසා අපි මෙතන ක්‍රියාව නිකම්ම go කියලා ලියලා තියෙනවා. මේක අපි හිතමු they go temple නේ. අපි හිතමු මෙතන සුනිමල් කියලා. සුනිමල් එතකොට goes කියලා වෙනවා. සුනිමල් goes temples. හරිද? සුනිමල් goes temple. හරිද? එතකොට සුනිමල් ඒක වචනයි goes එකට
go එකට s අකුර එකතු වෙලා was වෙනවා. හරිද? I walk to school. මම පාසලට ඇවිදගෙන යනවා. හරිද? මේක I අකුරත් එන්නේ මම උනාට I you කියන මේ දෙකම බහුවචන විදිහට තමයි ඉංග්‍රීසි වල කතා වෙන්නේ. අපි I මම ඔයා කියනකොට ඒක එක පුද්ගලයෙක් වුණාට අපි ඉංග්‍රීසි වලදී I you කියන එක බහුවචන විදිහට තමයි ගන්න. හරිද? I walk to school. ඊළඟ එක children play outside. ළමයි එළිය සෙල්ලම් කරනවා. children ඒක වචන මේ බහුවචන play අපි ඒ නිසා play කියලා දාලා තියෙන ක්‍රියාව play outside. හරිද? එතකොට අපි මෙතන සුනිමල් දැම්මොත් සුනිමල් plays outside. සුනිමල් එළිය සෙල්ලම් කරනවා. හරිද? ඉතින් අන්න එහෙම තමයි සර්ව වර්තමාන කාල වාක්‍යවල නිතර සිදුවන දේවල් අපි ප්‍රකාශ කරන්නේ ලියන්නේ. හරිද? එතකොට ඔයාලට පේනවා මේ ඔක්කොම ක්‍රියාවන් වල අපි ක්‍රියාවන් සාමාන්‍ය විදියට s අකුර දාන්න නැතුව ලියලා තියෙනවා බහුවචන වලදී. හරිද? ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඕක තමයි ඔයගොල්ලන්ට ගෙනාවේ. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක හොඳයි නම් පහලින් කමෙන්ට් කරන්න. ඔයගොල්ලන්ට මේක තේරෙනවා නම් පැහැදිලි නම් ඔයගොල්ලන්ට මම ඉතුරු වීඩියෝස් ටිකත් ඉක්මනට දානවා. එකින් එක පැහැදිලිව ඔයගොල්ලන්ට තේරෙන සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න අමාරු නෑ. ඉංග්‍රීසි ගැන හරිම ලේසි ලැන්ග්වේජ් එකක්. ඉතින් මේක හරි ලේසි ඉගෙන ගන්න. නිතර නිතර ප්‍රගුණ කරන්න ඕන. නිතර අපි ඉංග්‍රීසි අහන්න ඕන, බලන්න ඕන, ලියන්න ඕන. මේ ඉතින් ඒ විදිහට තමයි ඉංග්‍රීසි ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. දැන් අද මම එක සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල එකක් ඉගෙනුවා. මේකෙන් ඔයගොල්ලෝ වචන 100ක්වත් වාක්‍ය 100ක්වත් මේ දාලා ඔයගොල්ලන් දන්නවනේ they you I we වගේ දාලා කතෘ දාලා ඕගොල්ලෝ දන්න සාමාන්‍ය දන්න මේ verb තියෙනවනේ. හරිද? සාමාන්‍ය ඔයගොල්ලෝ දන්න go, eat, drink, run, walk. හරිද? ඒ වගේ write ඒ වගේ verb දාලා ඕගොල්ලෝ කතෘ මාරු කර කර මේ තුන්වෙනියටත් මෙතන කතෘ දැම්මා. ඊට පස්සේ verb එකක් දැම්මා. තුන්වෙනියට මොකක් හරි දාලා ඔයගොල්ලෝ ලියන්න පුළුවන් තරම් වාක්‍ය ලියන්න. ලියලා මේක ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ මම උගන්වපු දෙකෙන් ඔයගොල්ලෝ වාක්‍ය පොතක් පිරෙන කර්ම වාක්‍ය 100ක්වත් ලියන්න. ඉතින් මම දාන හැම වීඩියෝ එකක්ම බලාගෙන ඒවා ඉගෙනගෙන ඕගොල්ලෝ පුළුවන් තරම් වාක්‍ය ලියන්න කියලා ඉල්ලනවා. ඉතින් පුළුවන් නම් පල්ලෙහා කමෙන්ට් කරන්න ඕගොල්ලෝ ලියන වාක්‍ය. එතකොට මට බලලා ඕගොල්ලන්ට මේව හරිද වැරදිද කියලා දාන්න පුළුවන්. හරි. ඉතින් අද වීඩියෝ එකෙන් ඕක තමයි ගෙනාවේ. මම ඊළඟ වීඩියෝ එක ඉක්මනටම දාන්නම්. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් ගැන අනිත් ඒව සම්බන්ධව අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා පහලින් කමෙන්ට් එකක් දාන්න. හැමෝටම ස්තුතියි.